මෙන්න පාසෙ පිටිච්ච ගස්. ඉතින් ඔයාලට කොහොමද? අපි දැන් වාරේ සිරිපා කරුණා කරන්න ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ උඩමාලි ගොඩ. මෙතන තියෙනවා මාගල ගඟ. මෙතෙන් තමයි කොට වෙන්න තියෙන්නේ. මේ තියෙන මාගල් ගඟ. හරිනේ? හරියා. මේ කොතනින්ද ආවේ? මෙතෙන්ට ආවේ? මේ තියෙන්නේ මාගල් ගඟ. Hari අපි දැන් ගමන් ආරම්භ කරලා තියෙන්නේ. ඔව්. ඔව්. Oh. ඉතින් මේ පාරේ කිලෝමීටර් 12ක් තියෙන විතර තමයි අතන බෝඩ් වල ගහලා තිබ්බේ. බලමු ඉස්සරහට ගිහින්. මෙන්න පාසෙ පිටිච්ච ගස්. මේ වගේ සත්තු ඉන්නවා බා. ඔයාලත් එද්දි පරිස්සමෙන් ඉන්න. පේන්නේ නැහැ. කුරුල්ලුන්ගේ රැහියන්ගේ රේඩින් එකක් තාගෙන යන්න තමයි තියෙන්නේ. ජනකය මොකෝ? මොකෝ? සිග්නල් දිනනවද? කොළුත් යනවනේ. ඔයාලා උඩමාලි ගොඩේ සිරිපා කරුණා කරන්න යනවා නම් අපි ආපු විදිය අපි මුලින්ම අවිස්සාවේලට ආවා. අවිස්සාවේලට ඇවිල්ලා එතනින් දැරණියකල බස් එක තියෙනවා. දැරණියකල බස් එකේ නැගලා මාලිබොඩට එන්න ඕනේ. මාලිබොඩ බස් එක නවත්තන අවසාන තැන බහින්න ඕනේ. මේ බැහැලා එතනින් ඉඳන් කිලෝමීටර් 4.5ක් විතර තියෙනවා කිව්වම. ඔව් කිලෝමීටර් 4.5ක් 5ක් විතර තියෙනවා කිව්වා. මේ පයින් එන්නේ ඉතින් අපි පයින් ආවේ නැහැ. මේ ටික දැන් ට්‍රේවිල් එකක් හම්බුණා අපිට අයියාගෙන. එයාත් එක්ක ආවේ. අපෙන් ඉන්ටර්න ගත්තා 2300ක් කිව්වා. මේ පාර
දිගටම වගේ සුද්ධ කරලා තියෙනවා මම හිතන්නේ. පේනවද? ඒ යන්නේ මිනිස්සු පාර සුද්ධ කරලා යන්නේ. ඉතින් මේ වෙනුවම මහන්සියන මිනිස්සුත් ඉන්නවා. ඉතින් අපේ යුතුයකම මේක විනාශ කරන්න නැතුව පොලිතින් ප්ලාස්ටික් දාන්න නැතුව මේවත් ආරක්ෂා කරගෙන ඉතින් යන්න තමයි තියෙන්නේ. හරි ඉස්සරහට ලාමු. පෙප්සි ජනකයියා වීඩියෝක් ගන්න හදන්නේ. මට දීපන් දීලා. දෙනු වහන්න එපා. අනේ අරලා දෙන්න. මේ මොඩි ගන්නේ. අපි බොනවා පෙප්සි. මේ හරි මහර කූඩැල්ල ගොඩක් ඉන්නේ. ජනමයි සපත් දෙක ගන්න දෙන්නේ. පිස්සු ඇදේ. ජනක යන්. මේ මටත් ගහනවා ටික. මේ ඒ රෝහන් මේ ගඩු. මෙන්න යාළුවෝ ඉන්නවා. මේ ජනකයි. ගහගන්න. මොකද නිකන් ගහනවා. මොන සෙන්ටර්ස් එන්නේ? මෙතන තියෙනවා ලස්සන 12 පාරක්. මේ සෙන්ටර්ස් එක කොට දෙන්න. ඔව්. මේ හරිය එක දිගටම ගැප් එක තියෙන්නේ. මේ මහන්සියලා ඉන්නවද ඒ තරම් කූඩැල්ලු ඉන්නවා. පොඩ්ඩක් නැවතිලා මේ බෑග් එක තිබුවොත් එහෙනම් බෑග් එක ගන්න දෙයක් නැහැ. බෑග් එක වහගන්න කියලා. අපි දැන් මහාවැට ඇවිල්ලා ඉන්නේ. මෙතන පොඩ්ඩක් අපි නැවතුණා. මොකද වෙන්නේ එක තැනකවත් නවතින්න බෑ. මේ තරම් කූඩැල්ලු ඉන්නවා. ඉන්නවද ගිහිල්ලා ඇතුළට? නෑනේ. කූඩැල්ලු ටික අයින් කරා. දැන් අපි යන්න හදන්නේ. යමු ඉස්සරහට. පස්සේ කූඩැල්ල ගන්න මොකද දෙන්නේ? අම්මා කාලෙ මේ හරි සෑය යන කූඩැල්ල ඉන්නවා. අම්මෝ වතුර වලින් නම් අඩුවක් නෑද? ටිකනවා දොඩම්. Thank you. අර මම කිව්වේ ඉත තව දුර ඒවා. නිකන් නොකිය කිව්වනේ. ඈ? පේනවනේ. එක දිගටම නැක්මක් තමයි තියෙන්නේ. අපි පොඩ්ඩක් මෙතන නැවතුණා. පොඩි විවේකයක් ගන්න. ගොඩක් වෙලා එක තැන මේ ඉන්න බෑ කූඩරු ළඟම. මේ පේනවනේ.
කූඩල්ලොන්ගෙන් නම් අඩුවක් නෑ. අම්මෝ. හරි අපි ඉස්සරහට යමු. ඔන්න අපි කුරුවලට ආවා. ඉස්සරහට යමු. ඒක චුට්ටක්වත් මහන්සියෙන් ඉන්න බෑ නේ. කූඩැල්ලෝ හිමි. අම්මෝ. හරි අපි ඉස්සරහට ගිහලා යමු. අපි දැන් පිටත් වුණායි. මෙතනින් යන වීඩියෝ එකට පේන්න ගන්න දැන් කරුවල වැටිගෙන ඉන්නේ. අපි තාම කැලේ ඇතුළේ ඉන්නේ. තාම සිකිතන් කොටත් ආවේ නැහැ. බයයි දැන් හිත කූඩැල්ලෝ. ඔයාලට පේනවද දන්නේ මෙන්න මෙතන නාය ගිහිලා දෙනවා මේ. උඩින් දාන්න ගිහිලා දෙනවා. මම හිතන්නේ නල්ල ගන්නේ ටවුන් එක වෙන්නේ නැති.